සුබ දවසක් සියලු දෙනාට. ඉතින් ඔබ හැමදෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒක පොඩි හිත වේදනාවකින් තමයි කතා කරන්නේ. මම දැක්ක අද දවස පුරාම සමාජ මාධ්‍ය අද සහ ඊයේ විවිධ පුද්ගල විවිධ මඩ ප්‍රචාර දියත් කරනවා. විශේෂයෙන්ම අර මොකද නායි නාලිකාවේ ලොක්කගේ පක්ෂයුන් තවත් විවිධ YouTube අටවගත්තයුන් මුන් ගැන මුලින්ම කියනවා. මුන්ට ඇවිල්ලා දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ. රෙද්දේ රෙවිලා ඉන්නේ උන්ට කරගන්න දෙයක් යන්නේ නම නැතිවිලා තියෙන්නේ. මොකද පහුගිය කාලේ එක දේශපාලකතුන්ගේ පක්ෂේ කඩේ ගිහිල්ලා හොරකම් කළා. ඒ පාරක් හදලා බෝක්කුවක් හදලා ඒ හැම දෙයක්ම හොරා කාපියුන් පහළ මට්ටමේ ඉන්න හොරු ටික කොපිත වෙලා ඉන්න කොහොම හරි මේ ආණ්ඩුව පෙරලන්න. එකෙක් කියනවා අනුර කුමාර ජානතුංග ඊයේ අර කරපු යාපනය කරපු කතාවට යාපනයේ මිනිස්සු අප්පුඩි ගහනකොට මුන් බය වුණා. මුන් දැන් මුන්ට රෙද්ද රෙවුණා අපිට දැන් කෙලවේගෙන ඉන්නේ කියලා. ජනාධිපතිතුමා කියපු කතාව ඇත්ත. ජාතිවාදී අපරන්ට මම මුන් යාපනයේ ගිහලා සිල් ගන්නේ. උතුරු නැගිරි සිල් ගන්න නැත්නම් සිල් ගන්නට නැතුව නෙමෙයි. ඔය ඉස්සෙල්ලත් මිනිස්සු නාගදීපි ගියා. නාගදීපි ගියා ප්‍රශ්න උන්නේ අපි උතුරු නැගිරි හිටපු මිනිස්සු. අපි දන්නවා මේක මුන්ට ඕන මොනවා හරි කළ මේ ජාතිවාදී අවුස්සලා මොකක් හරි කෝලහලයක් කළා අනුර කුමාර දිසානායක මේ රට කරන ඒ මෙහෙය නවත්තලා මේ රටේ තියෙන ගමන් මග දිසානතිය වෙනස් කළා මුන්ට ඕන විදිහට නැවත හදලා රාජපක්ෂ කෙනෙක් කරේ ඊට අනුබද්ධ උන්ගේ විපක්ෂයේක් මේ බලයට ගේන්න තමයි මුන් මේ හැම එකම පොරගන්නේ. උන්ට විපක්ෂයේ ඔය පක්ෂ බදාගෙන හිටුන් ඔක්කොම එකයි. හැම එකම එකයි. අපි කියන තොපිලට කුමාර දිසානායක ජනාධිපතිතුමා කරේ වෛරි සහගත ප්‍රකාශයක් නෙවෙයි ඒක ඇත්ත කතාවක්. තොපිල මෙච්චර කල් සිල් ගත්තේ නැහැ නේ ගිහිල්ලා තොපිලා ගිහිල්ලා මුස්ලිම් දෙමළ මිනිස්සු ඉන්න තැන් වල මිනිස්සුන්ට කෝචක් කළේ තරුණ කොල්ලෝ කොපිත කරලා තොපි හදන ජාතිවාදී අවුස්සන්නේ. ඒකට සැරසෙනව නම් ඒකට ඉඩ තියන්නේ නැහැ මේ රටේ 68ට ඡන්දෙ දීලා තියෙනවා. උතුර නැගෙද ලංකාවේ හැම පැත්තෙම මිනිස්සු ඡන්දෙ දීලා දඬු කුමාර මේ රට හදන්න මිසක් තොපි වගේ තොපි එදා ඉඳලම කරේ මොකද්ද ඉතිහාසෙට කියවන්න දෙයක් නැහැනේ. අර සිංහල භාෂාව රාජ භාෂාව කරලා ඇති කෙරුව එකක් උන්ගේ ළමයි පිටරට යවලා ඒ වෙතින් තාමත් උන්ට වැඳුම් පිටින් කරනවා තියෙන ඉතිහාස කතාව හොයනකොට අපි උන්ගේ වෛරයක් රෝධයක් ඇති වෙන්නේ. ඒ තරම් ජඩ දේශපාලනයක් කරපු උන් ඉන්නේ. දැන් කියන අනුර කුමාර ජාතිවාදී අනුර කුමාර කියපු කතාව හරියටම හරි. අභියෝග කරන බලාට මේක බොරු නම් ඔප්පු කරන්න කියලා අනුර කුමාර කියපු කතාව හරි. අනුර කුමාර කිව්වේ සිල් ගන්න හේයන්න ඕනේ නැහැ. බොලගේ හෙන්චයෝ ටිකක් ඔය සිල් ගන්න උන් ටිකක් නෙමෙයි. තව ඉන්නවා වනචාරියෝ ටිකක්. අර බුදුහාමුදුරන්ගේ චීවරේ ඇඟ දාගෙන ඒක බංකරයක් වගේ කරගෙන ආරක්ෂාවට සිවුර දාගෙන තියෙන තූප්පහේ ජාඩ මැඩ හැම මගුලක්ම කරගෙන ඉන්නේ උන් ටිකක් ඉන්නවා සිවුර දාගෙන බුද්ධ චීවරේ පරවගෙන. උන් තමයි මේ රට ගිනි තියන්නේ. උන් තමයි මේ රට කන්නේ. බහුතරයක් දාස් ගානක් හොඳ භික්ෂුන් වහන්සේ අතරේ මේ වගේ කාල කන්නි ටිකක් ඉන්නවා බුද්ධ චීවරය දාගෙන ඉන්න උන් හරියට බංකරයක් වගේ උන්ගේ ආරක්ෂාවට වැටක් වගේ ගහගෙන උන් ඉන්නේ. ඒ චීවරෙන් ආරක්ෂා වෙලා ඒ චීවරෙන් වට කරගෙන කරන තුප්පහයි දේබඩි වැඩ. තොපි දැනගනියව. ඕවට මේ ආණ්ඩුව සැලෙන්නෙත් නෑ ඉඩ තියන්නෙත් නෑ. අනේ ඒක හොඳට මතක තියාගන්න. තොපිව කරන්නේ රට විනාශ ගන්න හදන්න රට විනාශ කරවන්න. තොපි මොනවා හරි අංචි මතක තියාගෙන බලගේ අංචි වලට මේ රටේ ඉඩක් නැහැ. මතක තියාගෙන ජාතික ජන බලවේග කියන එක එකට නැවෙන පක්ෂකුත් නෙවෙයි. එකකට මුක්කු ගහලා එක එක බාගන්න පක්ෂකුත් නෙවෙයි. 159 රටේ මහජනතා තන්දි දීලා තියෙනවා. මන්ත්‍රීවරු ඉන්නවා. හොඳ ජන කොන්ද කෙලින් තියාගෙන නිහතමානී පොළවේ පය ගහරින්න පුළුවන් මිනිස්සෙක් රටේ ජනාධිපති කියලා තියෙනවා. අපිට ඒ ගැන ආඩම්බර වෙනවා. එයත් මේ ආණ්ඩුවත් වැරදි වැඩ කරොත් අපි දෙපාරක් හිතන්නේ ඒ ආණ්ඩුව පෙරලන අපි පක්ෂ බදාගෙන මේ කරන්නේ. නමුත් ජනාධිපතිතුමා කියපු කතාව 100%ක් නිවැරදි. ජාතිවාදයේ වපුරන්නම තමයි තොපි උතුනගේ සිල් ගන්න යන්නේ. නැත්තම් වෙන දේවල් නෙමෙයි. යුද්ධ කාලෙත් මිනිස්සු උතුනකට ගියා. කිසි දෙයක් උන්නේ දැනුත් යනවා. හෙටච්චයි
දිගටම යනවා මේ ලංකාව තියෙනකන් යනවා. හැබැයි අර වගේ පිළිල විස බීජ ටිකක් ගිහිල්ලා තමයි මේ රටේ අර ලස්සනට ගිහිල්ලා වැඳුම් පිඳුම් කරගෙන ඕන දෙයක් රට වටේම ඇවිදලා හොඳට විනෝදලා එන්න පුළුවන් රටක් නිර්මාණය වෙලා තියෙද්දි ඒක බලන් ඉන්න බෑ. දැන් ඊයේ ජනාධිපතිතුමා ගියාට පස්සේ මිනිස්සු තම ආදරෙන් පිළිගත්ත මුන්ගේ ඇස්වල ඉදිකටු අනිනවා වගේ. මතක තියාගෙන තොපිලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට කරන් දෙන්නෙත් නැහැ. විපක්ෂ නායකලා මොන නායකලා රාජපක්ෂ නඩේ ඉන්න අනිත් මුකුන්ද මේ හැම එකටම කියන්නේ තොපිලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවත් වැරදි වැඩ කරොත් අපි කතා කරන විදිහට බහින්නෙත් ඒ විදිහට මේ ආණ්ඩුවත් එලවන්න බැරි කමක් නැහැ මිනිස්සුන්ට. මතක තියා මේ ආණ්ඩුව දැනට එහෙම වැරදි වැඩ කරන්නේ දැනට හොඳ මගක නිවැරදි නායකත්වයෙන් යනවා. ඒක හන්දා තොපිලගේ ඔය වෛරී ප්‍රකාශන වලට සැලෙන්නෙත් නැහැ. සැලෙන්න එපා කියලා අපි කියනවා. බොහොම ස්තුතියි.